මේ ළඟදි ළමෙක් ඇවිල්ලා අහනවා මගෙන් මේ බැරි වෙලාවත් මේ අර ඉරානයේ ඊශ්‍රායලයේ ගහගත්තා වගේ අපේනොත් කවුරු හරි රටක් ඉන්දියාව වගේ රටක් ගේම් ඉල්ලුවොත් එහෙම අපිටත් මිසයිලයක් ගැව්වොත් එහෙම අපිටත් මිසයිල් ආරක්ෂණ පද්ධතියක් තියෙනවාද කියලා. දැන් ඊශ්‍රායලට තියෙනවා නේද? කීපයක්ම තියෙනවා නේද? අයන් ඩෝම් එක කියලා එකක් තියෙනවා, තාට් කියලා තියෙනවා, ඩේවිඩ් ස්ලින් කියලා එකක් තියෙනවා, තව රෝට්‍රි කීයද මොකක්ද ඔන්න ගොඩාක් තියෙනවා. නේද? ඒගොල්ලන් මිසයිල් ආවොත් එහෙම ඒවා වළක්ව ගන්න පුළුවන්. අපිටත් තියෙනවා මිසයිල් ආරක්ෂණ පද්ධතිය. මොකක්ද ඒකේ නම? විදේශීය ණය. විදේශීය ණය කියන මිසයිල් ආරක්ෂණ පද්ධතිය තියෙනකන් කිසිම රටක් අපිට අත තියන්නේ නැහැ. දැන් අපි දන්නවා 2022 අපිට ණය ගෙවා ගන්න බැරුව අපි නීත්‍යානුකූලව බංකොලොත්භාවය ප්‍රකාශ කරා. නේද? ඒක නිසා අපිට සාහන කාලෙකුත් හම්බුණා. අපි ආයෙ ගෙවන්නේ 2028. ඉතින් අපේ 2028 දා ණය ගෙවන්න පටන් ගන්න. ඒක නිසා අපිට කවුරු හරි අත තියන්න આવොත් එහෙම ලෝකේ ඕන තරම් ණය දීපු රටවල් ඉන්නවා අපිව බේර ගන්න. අපිට කවුරුත් අත තියන්න එන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ණය ගෙවලම තමයි අපිට කවුරු හරි ගහනවා නම් ගහන්නේ. ඒක නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ හිතන්නකෝ. ඔයා කාට හරි කෝටි 5ක විතර ණයක් දීලා තියෙනවා නම් ඒ මිනිස්යාව මරන්න තව කවුරු හරි යනවා නම් ඔයාට කියලා. ඔයා ඒ මිනිස්යාව ගෙදර ගහකාරි ගැට ගහලා තියෙනවානේ අර මිනිස්යා මරන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි. අපි ණය ගෙවන කවුරුත් අපිට අත තියන්න දෙන්නේ නැහැ.